මේ බලන්න. ඔයාලට වීඩියෝ 85 ෂෝට් 85යි 357යි සබ්ස්ක්‍රයිබර්ස්. මේ වගේ වීඩියෝස් හදන්න ඔයාලට දැනගන්න ඕනේ. යන් අපි වීඩියෝ එකට. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මම ලින්ක් එකක් දාලා තිනවා. ඒ ලින්ක් එකෙන් මෙන්න මේ ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න තියෙන්නේ. පූර්ණයෙන්ම කොපි කරගන්න. ඊට පස්සේ chatgpt.com කියලා ගහගන්න. හරි. ඊට පස්සේ ඒ කොපි කරගත්ත ප්‍රොම්ප්ට් එක මෙයාට පේස්ට් කරගන්න. ඊට පස්සේ සෙන්ඩ් කරන්න. හරි. එයා දැන් මේ ටික දෙනකම් අපි යම් Google Flow එකට. ඔයාලට මම Google Flow එකෙන් දැන් ඔයාලට වීඩියෝ හදලා පෙන්නනවා. ඔයාලට කැමති නම් වෙන එකකින් පුළුවන්. මම දැන් ඔයාලට Flow එකෙන් පෙන්නනවා. create නේ බටන් එක ගන්න. ඊට පස්සේ මම ලෝඩ් වෙනකම් මෙහෙම ඉන්න තියෙන්නේ. ඊට පස්සේ මම ලොග් වෙනවා my mail එකකින්. මම Pro එක buy කරලා තියෙන හින්දා මට 10 ක්‍රෙඩිට් හම්බ වෙනවා නැත්නම් 100ක් හම්බ වෙනවා. එතකොට account එක මාරු කර කර තමයි හදන්න වෙන්නේ. නැත්නම් මෙට AI නැත්නම් මම තව වීඩියෝ ගෙනල්ලා තියෙනවා free AI website. ඒ වලින් චුට්ටක් try කරන්න තිබ්බනම් හරි. එම new project දෙන්න. ඊපස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ image ටික copy කරගෙන යන්න. මේක මම one image දෙනවා. මේක දෙනවා. හරි. ඊට පස්සේ send කරනවා. ඊට පස්සේ දෙවෙනි එක මේ image එක හැදලා ඉන්න වෙනවා ඊළඟ image එක ගන්න. ඔයාලට Pro එක free ගන්න විදියක් ඕනනම් මට කියලා තියන්න මම ඒකත් ගේන්නම් වීඩියෝ ඉස්සරහට. මේ image ටික මෙන්න මෙතන තියෙන image ටික ඉක්මනට හදා ගන්න. මම එතකන් පොඩ්ඩක් ස්පීඩ් කරනවා image ටික හදා ගන්නකම්. මේක මෙහෙම සිලෙක්ට් කරනවා දෙවෙනි prompt එක copy කර ගන්නවා. send කරනවා. ඊට පස්සේ තුන copy කර ගන්නවා. මේක හැදලා ඉන්නවා. ඊපස්සේ ඒක මෙතනින් තෝරලා මෙතනට දාලා prompt එක copy කරනවා. ඒ වගේ image ටික හදාගෙන යන තියෙන මම එතන ඉඳන් ආයි ස්පීඩ් කරනවා. හරි දැන් මම ඔක්කොම image ටික හදාගත්තා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ nano banana කියන එක වීඩියෝ වලට දාලා frame එක තෝරන්න. එතකොට මෙතන standard කියලා මේක දාන්න හරි. මේ ටික තෝරන්න තියෙනවා. ඊට පස්සේ start එකට මේක දෙන්න. start එකට පළවෙනි image එක දෙන්න. මෙන්න මේක image එක දෙන්න ඕනේ. මේ image එක මෙතනින් තෝරලා ඒක තෝරලා දෙනවා. මෙන්න මේක. එතකොට ind එකට වැටෙන්න ඕනේ දෙවෙනි එක. මෙන්න මේක. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි prompt එක දෙන්න. send කරන්න. එතකොට ඊළඟ එකට දෙවෙනි එකට මේකයි දුන්නා. එතකොට මේකයි පස්සේ දෙවෙනි prompt එක දෙනවා. හරි. හරි මම දැන් වීඩියෝ ටික හදාගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ ටික කොහොම එකතු කරගන්න. ඒකට යන්න ඕනේ CapCut එකට. මම මේ වීඩියෝ ටික හදලා ඉවර වුණාම ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි මේ වීඩියෝ ටික ඩවුන්ලෝඩ් කරගන්නවා. මම පළවෙනි එක ඩවුන්ලෝඩ් කරගත්තා. දෙකක් ඩවුන්ලෝඩ් කරගත්තා. Google AI Studio Text to Speech කියලා ගහගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ පළවෙනි වෙබ්සයිට් එකට යන්න. ඊට පස්සේ මෙන්න text to speech කියලා එකක් තියෙනවා. ඒකේ මේ දෙකෙන් එකක් තෝරන්න මම ඒක තෝරනවා. මේ දෙක delete කරගෙන single studio speaker audio දානවා. ඊට පස්සේ මෙන්න මේ voice line එක copy කරගන්න. ඒ paste කරගෙන මෙන්න run කියන බටන් එක ගන්න. ඊට පස්සේ චුටි වෙලාවක් ගිහිල්ලා වීඩියෝ එක හැදෙයි. Hidden beneath the mountain, forgotten and broken. මේ වගේ ඔයාලට හරියන එකක් දාගන්න මම දැන් එනම් මේක දාගන්නවා. ඔයාලට කැමති නම් මෙතන voice තෝරන්න පුළුවන්. ආරයගේ සද්දයක් නැති ඉඳ මම වෙන එකක් තෝරගත්තා. ඊට පස්සේ CapCut එක open කරගන්න. CapCut එක රුපියල් 700ක් වගේ මුදලට ගන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට කියලා දෙන්නම් ඒකත්. හරි දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ඒවා ටික මෙතනට ඇඩ් කරගන්න. තමයි import කරගන්නවා. voice line එක ඇඩ් කරනවා. හරි. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ හදාගත්ත ටික ගන්න පිළිවෙලට හදාගන්න මම දැන් හදා ගන්නවා. හරි. දැන් ඔයාලට තියෙන්නේ මේ ටික ගන්නට ස්පීඩ් කරගන්න. ඒ කියන්නේ අර voice line එකට හරියන්න. හරි. දැන් බලන්න වීඩියෝ එක. Hidden beneath the mountain, forgotten and broken. What once stood as a relic of the past is about to be reborn. Piece by piece, steel replaces rust. Light replaces darkness. Every crock sealed, every surface rebuilt.
And deep inside, a transformation unfolds. From decay to design, from ruin to refuge. This is not just restoration. This is rebirth beneath the mountain.